නෑ මං අහන්නේ කතරගම දෙයියෝ දැකලා තියෙනවද කියලා. දැකලා නැහැ. එතකොට කතරගම දෙවි කෙනෙක් කියලා කතරගම ඉන්නවා කියලා දන්නවද? දන්නවා. එතකොට එහෙම දෙවි කෙනෙක් දන්නවා වගේම ඉන්නවා කියලා විශ්වාස කරනවද? විශ්වාස කරන්න එපා. ඉතින් විශ්වාස කරන්න ඕනේ. එතකොට දැන් දැකලා නැහැනේ. ඔව්. දැකලා නැත්තම් ඇයි විශ්වාස කරන්නේ? මේ මහත්තයා ඒක ඇවිල්ලා ඉතින් කට්ටිය දැකලා තියෙනවා. ඉතින් අපි දැකලා නැහැ. ඉතින් ඒ කියන්නේ අපි දකින්න ඕනේ නැහැ. කෙනෙක් දැකලා කියලා කිව්වන් පස්සේ ඇතිනේ. දෙයියෝනේ මහත්තයා විශ්වාස කරන්න එපා. ඉතින් ඒ කට්ටියක් කියන්නේ ඒක හරි. ඒක උඹ විතරක් නෙමෙයි බං. අපි හැමෝම මෙහෙමයි. තේරෙනවද? ඒ කියන්නේ අපි නොදැක්ක බොහෝ දේවල් අපි විශ්වාස කරනවා. තේරුණේ? එතකොට කතරගම දෙයියෝ විශ්වාස කරනවා නම් කතරගම දෙයියන්ට භක්තියෙන් ඔයා මොකද කරන්නේ? මං ඉතින් මහත්තයා ඉතින් ওই පෙරෑ දවස් පාරවල ඉතින් ඒක තමයි ඉතින් කරන්නේ. ඒක කිව්වේ? ඒ කියන්නේ අතු පන්දරකට දර කපන්න යනවා. මැලේට දර කපන්න අතු පන්දරම ලී කපන්න ගිහිල්ලා ඒ මැස්ස ගානෝ ඒව තමයි ඉතින් කරන්නේ. එතකොට ඒකට කවුරු හරි එන්න කියලා කියනවද නැත්නම්? ඔව් මට එන්නේ කියලා කියනවා. ඒවට ගෙවන්නේ නැහැ, සල්ලි ගන්නෙත් නැහැ. සල්ලි ගන්නෙත් නැහැ. 1 රුපියලක්වත් ගන්න නැහැ. ඒක දෙයියන්ට ශ්‍රද්ධාවෙන් භක්තියෙන්. ඔව් භක්තියෙන්ම කරන දෙයක් තමයි. ඔන්න දැකලා නැති එකකට විශ්වාසය ඇති වුණාන් පස්සේ නේද? ශ්‍රමයට මිලට දෙන ශ්‍රමය නොමිල දෙනවනේ. ඔව් මං බොරු යන්නේ මහත්තයා ගිය සොට් එක විතරයි ගියේ. ජීවිතේ පළවෙනි වතාවට ගිය සොට් එකේ ගියා. ගිහිල්ලා මට කරන්න ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ ආසාවක් ඇති ඒක කොහෙද ගියේ? ඒ මහත්තයා ඉස්සලාම ඔකද පයින් ගිහිල්ලා එනවා. අර දෙමළ කට්ටියත් එක්ක මිනිස් ඉතින් අපිත් කෑ ගහ එනවා. ඇවිල්ලා ඊට පස්සේ ඔය ඉන්නවා අපේ අයියා කෙනෙක්. ඒ අයියෙන් කිව්වා යමන්කෝ දෙයියන්ට උදව් කරන්න පුළුවන් කිව්වා. මම කිව්වා යන් කියලා. ඊට පස්සේ ගිහිල්ලා ඊට පස්සේ කැලේ කරන් ගිහිල්ලා ඉතින් අතුපන්දම ලී දර කප්පෝලා ලී කප්පෝලා ඉතින් මේ එනෝ ඉතින් පෙරෑ දවස් පාල ඉවර වෙනකම් ඉතින් ඒ රාජකාරි වල තමයි ඉන්නේ. ඒ කියන්නේ දේවාල වෙනුවෙන් ඒ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් කරන්න තියෙන හැම දෙයකටම නොමිලේ උදව් කරනවා. ඔය ඉතින් හැම ඔය දවස් 15ට ඉතින් ඔය කේල් කන්න ඕන, ගස් ඕන වෙනවා. ඒ ඔය ඉතින් ගිහිල්ලා කපාගෙන ඇවිල්ලා ඒ දේවාල වල තියලා එතන පූජා කරනෝනේ. දැන් ඒක දෙවියෝ විශ්වාස කරලා බොහෝ දෙනෙක් එනවනේ ලංකාවේ ලෝකෙ විවිධ තැන් වලින්. ඒතර ඒගොල්ලෝ කීයක් හරි දෙන අවස්ථාවක් ඇතිනේ. ඒක හරියට දන්නේ නැහැ. නෑ නෑ ඕගොල්ලන්ට අපිට දෙනවා ඉතින් ඔය සමහර වෙලාවට ඉතින් දීලා යනවා. ඉතින් 500 ඉතින් දීලා යනවා. එහෙම දුන්නොත් ගන්නවා. එහෙම නැත්නම් මේ මිලක් පොරොන්දු වෙලා ගාන මෙච්චරයි මං එන්නම් ඒව නෑ. නෑ ඒව නෑ. ඒක කොන්දේසි වෙරේ හිතුවා දෙයියන්ට. නේද? ඒ කියන්නේ ඔය දෙයියන්ට තියෙන භක්තිය එතකොට මිනිස් ශ්‍රම පැය කීයක් මිල කරන්න පුළුවන්ද නේ? ඔව්. එතකොට ඕක බලන්නකො ඕක හරියට තේරුම් ගත්තොත් දෙයියෝ ඉන්නවා කියලා විශ්වාසය හරියට තේරුම් ගත්තොත් මේ කොච්චර මිනිස්සුන්ගේ භක්තියෙන් කොච්චර දේවල් මේ නේද? එක තැනකට එකතු කරගන්න පුළුවන්ද? එතකොට තින්නවර කපන්නත් යනවා. තින්නూరు කපන්න යන්නේ නැහැ. ඔය මම එක සොට්ටයක් ගියා. ඔය ආසාවක් හිතිලා. ඒක නම් ගියේ පඩියට ඊට පස්සේ වල සල්ලි දුන්නෙත් නැහැ.